මං අද ඔයාලට පෙන්වන්න යන්නේ ඕස්ට්‍රේලියාවේ කුණු එකතු කරන්නේ කොහොමද කියලා. හැම ගෙදරකටම වගේ ගවර්න්මන්ට් එකෙන් දීලා තියෙනවා මෙන්න මේ වගේ ඩස්බින් දෙකක්. ඔයාලට මේ පේන කොළ පාට පේන තියෙන ඩස්බින් එකට අපි දාන්නේ කෑම ඒ වගේම පොලිතින් වගේ දේවල්. මේ කහ පාට පේන තියෙන ඩස්බින් එකට අපි දාන්නේ කාඩ්බෝඩ්, කොළ කෑලි, ප්ලාස්ටික් බෝතල් ඒ වගේම බියර් කෑන් වගේ දේවල්. මේවට මෙහෙම පියනක් තියෙන හින්දා වැස්ස වෙලාවක වුණත් අපට එළිය තියලා තියන්න පුළුවන්. ඒ වගේම තමයි මෙහෙම රෝද තියෙන හින්දා පහසුවෙන් එහා මෙහා යන්නත් පුළුවන්. ලංකාව වගේම තමයි ප්‍රදේශයෙන් ප්‍රදේශයට කුණු අරන් යන්න එන විශේෂ දවසක් තියෙනවා. අන්නේ දවසට අපි මේ ඩස්බින් ගිහිල්ලා පාරයිනේ මෙන්න මේ විදිහට තියන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ පේන මේ වගේ වාහනයක් ඇවිල්ලා මෙන්න මේ විදිහට ඩස්බින් එකේ තියෙන කුණු අරන් යනවා. ඔයාලට පේනවා ඇති හරිම පහසුවෙන් මේ වැඩේ යාලා කරනවා. වැස්සද අවුවද කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ රියදුරු මහතෙක් විතරයි අපට අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ වාහනේ පදවන්නේ ගැහැණු එක්කෙනෙක්. ලංකාවේ අපි මේ වගේ දේවල් දකින්න ගොඩක් අඩුයිනේ. මේ වගේ රටවල් වල එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ගැහැණු පිරිමි කියලා ભેදයක් නැහැ. ගැහැණු පිරිමි ભેදයක් නැතුව ඒගොල්ලෝ රැකියා කරනවා. මෙන්න මේ විදිහට ඉතින් අතේ පය කුණු ගාගන්නේ නැතුව අවුවද වැස්සට කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ විදිහට කුණු එයාලා එක්කව කරන් යනවා. බින් එක වැටුනහමත් එයාලයි තියෙන ආම් එකෙන් ඒ බින් එක කෙලින් කරනවා. මම ඔයාලට කලින් පෙන්නපු කොළ පාට පියන තියෙන බින් එක කරන් යන්න තමයි මේ වාහනේ ඇවිල්ලා තියෙන්නේ. කහ පාට පියන තියෙන බින් එක කරන් යන්න තවත් වාහනයක් වෙනම එනවා. නැත්තම් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් අපි කුණු වෙන වෙනම දැම්මට මේ එකම වාහනේට නේද මේ කුණු ටික දාගන්න කියලා. එහෙම එකක් නෑ, වෙනම වාහන දෙකක් එනවා. ඇවිල්ලා වෙන වෙනම තමයි ඒ බින් වල තියෙන කුණු අරන් යන්නේ. ඉතින් මේ පිටරටක තියෙන අත්දැකීමක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හිතුවේ. මේ වීඩියෝ එකකින් ඔයාලා යම්කිසි දැනුමක් අලුත් දෙයක් දැනගත්තා නම් ලයික් එකක් දාලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න එන්න. හැමෝටම ගොඩක් ස්තුතියි.